සුබ දවසක්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න ටික කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් කාලයක් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් පොඩි දිසි දේවල් සිද්ධ වුණා. මං අසනීප වෙලා හිටියා. අර හැමෝම කියනා වගේ අසනීප වෙලා හිටියා. ඒකයි වීඩියෝ එකක් ගේන්න බැරිුනේ කතාව නෙමෙයි. ඇත්තටම අසනීප වෙලා සති දෙකක් විතර බෙඩ් රෙස්ට් ගන්න සිද්ධ වුණා. ඉතින් ඒ කාලෙදි ඉතින් මට වීඩියෝ එකක් ගන්නවා තියන් ඉතින් මම හෙන්නත් බැරිව තිබ්බේ. ඉතින් ගොඩක් කට්ටිය WhatsApp වලින් එකතු වෙලා ඉතින් සැප දුක අහලා තිබ්බා. ඒ කියන්නේ වීඩියෝ එකක් එන්නේ නැත්තේ ඇයි කියලා මේ කියන්නේ මගේ වීඩියෝ බලන පිරිස ප්‍රේක්ෂක පිරිස සාමාන්‍යයෙන් WhatsApp වලින් මගෙත් එක්ක එකතු වෙලා කතා බහ කරනවා නිතරම. සත්තු අහනවා. ඒ කට්ටියට කියන්නේ කරන්න ඕන බෙහෙත් ඒ වගේ දේවල් අහනවා. එතකොට මේ විකුණන්න ඉන්න සත්තු මොකන්ද කියලා අහනවා. වීඩියෝ එකක් නැත්තේ ඇයි කියලා අහනවා. දන්නේ නැති දේවල් අහනවා. ඉතින් හොඳ ඒ කියන්නේ සම්බන්ධතාවයක් තියෙන මායි මගේ ප්‍රේක්ෂක පිරිසත් අතර ඉතින් ආදරෙන් මතක් කරන යාලා හැමෝම ගොඩාක් හිතවත් අය. ඉතින් සහෝදරය වගේ හිතවත් වෙන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් හරි සන්තෝෂයි. ඉතින් මේ වීඩියෝ හරහා මේ පරිවෙහින්ද ඔයාලා වගේ හොඳ ඒ කියන්නේ ප්‍රේක්ෂක පිරිසක් මට හම්බුණාට සහ හිතවත් සහෝදරය වගේ කට්ටියක් හම්බුණාට පිටරට වල ඉඳන් කට්ටිය කතා කරලා තියෙනවා. කතා කරලා කට්ටිය කරගෙන යන වැඩේ හොඳයි. ඒ කියන්නේ මම කියන විස්තරات එක්ක වගේ සත්තු දකිදී යාලා ඉස්සර කාලේ ලංකාවේදී හදපු සත්තු ඒ කට්ටියගේ මතක ඔක්කොම මතක් වෙනවා කියලා තිබ්බා. ඉතින් ගොඩක් සන්තෝෂයි මට. ඉතින් සමහර ගොඩක් කට්ටිය කමෙන්ට් වල දාලා තියෙන කමෙන්ට් තියෙනවා තාම ඔයාලට බලුවොත් දැක ගන්න පුළුවන් වෙයි. හරි සන්තෝෂයි. ඉතින් මේ වගේ ගොඩක් පිරිසක් මට ඒ කියන්නේ හොඳ ලින්ගතු පිරිසක් මට අඳුර ගන්න ලැබීම සම්බන්ධ. ඉතින් එයාලා වෙනුවෙන් තමයි මම වීඩියෝ එක කරන්නේ. මොකද තාමත් 100%ක්ම හොඳ නැහැ. නමුත් ඉතින් කට්ටිය බලාගෙන ඉන්න වීඩියෝ එකක් එනකන් මට තේරෙනවා ගොඩක් කට්ටිය අපේ channel එකත් එක්ක වීඩියෝත් එක්ක මේ පරිවි මේ කට්ටියට ගොඩක් හිතවත් හින්දා ඒ කියන්නේ වීඩියෝ නිතර බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් පුළුවන් වෙලාවට මම වීඩියෝ ගේන්නම් ඔයාලට. ඉතින් හද වීඩියෝ එක මම තනියෙන් කරන්න ඉතින් පොඩි අතපසුවෙන් වෙයි. ඉතින් ඒ හින්දා වැඩි කතා බහක් නැතුව මම වීඩියෝ එක සත්තු මේවා අප්ඩේට් පෙන්නන ගමන් ඔයාලත් එක්ක මේ විස්තර බෙදා ගන්න. ඉතින් පළවෙනියට කරන් පෙන්නන්න ඕනේ මෙතන තිබ්බ මම අර පොඩ්ඩක් රිකවරි වුණ ගමන්ම අසනීප තත්ත්වයෙන් පොඩ්ඩක් හොඳ වුණ ගමන්ම ඌඩයිල සුද්ධ කරලා ඒ අතරතුර කාලෙදී සත්තු මට පොඩ්ඩක් බලා ගන්න අමාරුයි. ගෙදර කට්ටිය තමයි ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අම්මා තාත්තා මල්ලි ඒ කට්ටිය තමයි සත්තු ගැන බැලුවේ. ඉතින් රෙස්ට් එකේ ඉද්දි එතකොට මේ ඒ කාලේ සත්තු වැඩි වුණාම පොඩ්ඩක් මේන්ටේන් කරගන්න අමාරුයි. මටත් අමාරුයි. ඒ කියන්නේ මට කොහොමත් අසනීප වෙලා ඉන්න හින්දා මට මේ සත්තු කූඩුව පැත්තෙන්ද බැරි වුණා. අම්මලා තාත්තලා ඉන්න හින්දා එයාලට පොඩ්ඩක් තේරෙනවා මදි පොඩ්ඩක් සත්තු බලනවා. නමුත් ඉතින් අර මේන්ටේන්ස් ඉතින් අපි යෝගේ කරන්නේ නැහනේ. ඉතින් ඒකින්ද එයාලා තමයි බැලුවේ. ඉතින් විශේෂ ස්තුතියක් එයාලට එකතු කරන්න ඕනේ වීඩියෝ එක හරහා. ඉතින් ඒක මම වෙන මේ කට්ටියට සලකනවා. නමුත් ඉතින් ඔයාලත් එක්ක විස්තර බෙදාගත්ත ඉතින් මම කියනවා ඉතින් මේ කට්ටිය සෑහෙන උදව්වක් කරනවා. ඒකත් මට තනියෙන් මේක කරනවා නම් මට කරගන්න බෑ. ඉතින් මම වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යන්න. ඔයාලා දන්නා මෙතන මගේ කූඩු 3ක් විතර තිබ්බා. සෑහෙන කූඩු ටිකක් තිබ්බා. එකින් එක අඩු කරලා ඉවරලා දැන් කූඩු 3ක් අන්තිමට මේ තිබ්බේ. මේ ඒකෙන් එකක් මේ මෙතන තිබ්බ එකක් මම අඩු කරා. ඔයාලා දන්නවා දැල් කූඩුවක් තියලා තිබ්බා මේ හරිය. මෙතන තිබ්බ කූඩුව තමයි මෙතනට ගත්තේ. කබඩ් කූඩුව මේ බ්‍රීඩින් වලට දාලා තිබ්බ එක. ඊට පස්සේ මෙතන තිබ්බ දැල් කූඩුව අයින් කරා. මොකද ඒක තමයි මම තියලා තිබ්බේ මේ සත්තුන්ට මේ කියන්නේ අලුතෙන් ගේන සත්තු ටික කාලයක් තියෙනවනේ කූඩුවේ. ටික කාලයක් කූඩුවේ තියෙනවා. මොකද ලොකු කූඩුවට දාන්න එකපාරම උන්ට ලෙඩ තියනවාද මොනවද දන්නේ නැහැ. අර කොරන්ටයින් විදියට ඒක තියෙනවනේ. ඒකට තියලා තිබ්බ කූඩුවක් සහ බ්‍රීඩින්ග්ස් වලට ඒ වගේම මේ අලුතෙන් එන පැටව වෙන් කරලා තියන්න ඒකට තියලා තිබ්බ කූඩුව අයින් කරා. දැන් තියෙන්නේ මේ කූඩුව විතරයි. මේ මම පෙන්නන්නම්. මේ සත්තුන්ගේ අපේ තිබ්බ හෝමස්ලාගේම මේ මැරුණු සත්තුන්ගේ රින් මම ගලවලා මතක් වෙන්නත් එක්ක මේ ඉබ්බට දාලා තියෙනවා. මේ මෙතන තිබ්බ කූඩුව අයින් කරා මම. ඒක අයින් කළා. දැන් ඊට පාසුව හොඳයි. මේ ඉඩ තියෙනවා හොඳට. ඒතර මේ කූඩුවේ ඉන්නේ මේ පෙයාර එක විතරයි. උඩ තිබ්බ පෙයාර එකත් අයින් කරා. මේකත් අයින් කරා. මම එක්කම ඔයාලත් එක්ක පොඩි ටිප්ස් වගේ බෙදා ගන්න. මේ පහසු වෙන්න. මුලින්ම මේක විස්තරය කියන්න. මෙතන ඉන්නේ මේ කතන් කුරුල්ලා. මේ කතන් කුරුල්ලා මේ එලියත් එක්ක පේන්නේ නැහැ ඔයාලට. ඔක පෙන්නන්න ලංකාවේ. ඉන්නේ. මේ කතන් කුරුල්ලා මේ මෙයාගේ මේ කුරුල්ලා විතරයි මයි ගාව ඉන්නේ. කිරිල්ලෙක් සෙට් වුණා. ඉතින් මෙයා පොඩ්ඩක් ලයිට් පාට හින්දා මේ පාටෙන් අඩු හින්දා මේ තද පාට කිරිල්ලෙක් දාලා තියෙන මේ හොලන්ඩ් කිරිල්ලි. එයා දාලා පැටව පොඩ්ඩක් අරන් බලන්න කොයි විදිහට දෙන්නේ කියලා. මේ ඉන්න එකෙන් ආව පැටව. ඉතින් මේ ඊයන් කඩලා තියෙන්නේ. මෙතන එකෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙයා පොඩ්ඩක් තද පාටයි. ධම්මාරට හුරු එකක් ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඊයන්
එක්කෙනෙක් ඉන්නේ. එතකොට මම ඔයාලා ටිප්ස් ටිකක් එකතු කරන්න. මොකද ගොඩක් කට්ටිය මගෙන් අහනවා ඒවට පෞද්ගලිකව රිප්ලයි කරනකොට මට මෙහෙම පෙන්නලා එකපාර වීඩියෝ එකෙන් ගද්දි ගොඩක් පිරිසක් නරඹනවා. එකම පණිවිඩේ ගොඩක් අයට යනවා. මම වෙන වෙන මැසේජ් වලින් දාන්න යද්දි වෙලාත් යනවා. එපා වෙන වැඩක් නේ. ඉතින් මේ වගේ මම මේ කූඩුව අස් කර මේ තියෙන පරණ කූඩුවේ තිබ්බ වතුර එකයි මේ පෙට්ටි වල තමයි මම කෑම දාන්නේ සාමාන්‍යයෙන්. මේ ඊ පෙට්ටි මේ කෑම දාන්නේ. ඉතින් මෙතන මම සම්පූර්ණ සුද්ධ කරා. සුද්ධ කරලා දැන් මම ඒකට මේ අර සත්තුන්ගේ වීඩියෝ ගන්න, ඔය කන්ටෙන්ට් හදන්න, ෆොටෝ ගන්න මේ කැල්ල මම යොදා ගන්නවා. පිරිසිදු පිළිවෙලට තියෙන හින්දා. එතකොට මෙතන මම අලුතෙන් ඒවලා බැලුවොත් එකතු මේවා දාලා තියෙන මම නිකන් මේ පෝරමලු දාලා තියෙන. මොකද මට කූඩුව සුද්ධ කරගන්න ලේසියි. දැන් මේක ජරා වුණාට පස්සේ මේක ගලන ඕමම මේ අයින් කරාම වෙන අලුත් එකක් දානවා. ඒතර මේ කූඩුව සුද්ධ කරගන්න ලේසි. මේ ලීය තියෙන ඉඳ ලීය සවුත් වෙන්නෙත් නැහැ. මේ හොඳට තියෙන මේ හොඳ හයියට තියෙන ලීයක් මේක. ඒතර නැත්තම් ජරා වෙන්න ඒක සවුත් වෙන්න පුළුවන්. මේ පල්ලෙන් මම පැටව දාලා තිබ්බේ. පැටව දාලා මේ වගේම දාලා තියෙන මේ උණු කැට දෙක මොකටද කියලා කිව්වොත් එimhe මේ සත්තුන්ගේ මේ පැටව මෙතන ජරා කරාට පස්සේ උන්ගේ කකුල් වල වල දාන්න ඇඟිලි වල මේ ජරා වෙනවා. සහ පියාටු ආරම්භන ඔක්කොම ජරා වෙනවා. ඒතර මේ උණු කැටයක් ඒකට විසඳුමක් විදිහට මේ උණු කැටයක් දැම්මා. එතකොට ඒ කට්ටිය මේ කුඩනේ ලගින්නේ ජරාව පිටිපස්සට වැටෙන්නේ බොහෝ දුරට. ඒතර සත්තු ගොඩක් පිරිසිදු තියාගන්න ලේසි වෙනවා ඒක. මොකද මේ වගේ තැන් හදද්දි එක්ක මේ වගේ gadol කැටයක් තිබ්බනම් උන් ඒ කුඩ උස් තැනක තමයි සාමාන්‍ය සත්තු ඉන්නේ. එතකොට කකුල ජරා වෙන එක, වල්ග අග්ගිස්ස ජරා වෙන එක, ඒ වගේ ගොඩක් දේවල් අඩු කරගන්න පුළුවන්. ආම කරගන්න පුළුවන්. ඒකට තමයි මේ වගේ දාලා තියෙන්නේ. ඉතින් මේ කූඩු ඉන්නේ ඒ කට්ටිය තමයි දැනට. මේක අපි දාමු මේ දැනට මේ අතර මේ ඉන්නේ ලොකු කූඩුව. මම ඒකෙත් පෙන්නන සත්තු ටික මේ ඔක්කොම හෝමස්ලාගේ රින් තමයි මේ අපි ගාන තියෙන සත්තුන්ගේ අතක් වෙන්න දාලා තියෙනවා. ඉතින් මේ කූඩේ කරව ප්‍රධාන වෙනස්කම තමයි ඔයාලට පේනවා මේ අලුතෙන් මේ දැල් දොරවල් ටිකක් එකතු කරලා තියෙනවා. මේක තමයි කරව ප්‍රධාන වෙනස්කම. ඔයාලා බැලුවොත් මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා මේ සත්තු කීපයක් ඉන්නවා මේ එයාලගෙන් වැඩක් ගන්න කාලේ හරි කියලා. ඉතින් ඒතර වැඩක් ගද්දී කියන්නේ බ්‍රීඩින්ග්ස් තමයි. හොඳ සත්තු ඉන්නවා. මොකද මේ කලින් පාර මේ සත්තු එළියට දාන අපි නිතරම එළියට දාලා කරලා නිවාඩු දවස්වල දාන ඒ සත්තු එලවන ඒ වගේ කරද්දී මේ ගොඩක් හොඳ සත්තු නැති වුණා. ඔයාලා දන්නවා. මේ උපුස්සෝන් හින්දා ඒ කරදරේ හින්දා සෑහෙන්න මට ලොකු පාඩුවක් සිද්ධ වුණා. ඉතල මේක මුලින් කියලා තියන්නම් මේ තමයි ගාව හොඳ ඊයන් ජෝඩුවක් හිටියා. හොඳ ලයින් එකේ ජෝඩුවක් අය 7 වගේ ඉන්න ලයින් එකක්. ඉතින් ඒක මට දුන්න කෙනාම නැවත මට කතා කරලා ඒ සත්තු ඉල්ලලා තිබ්බා මේ දෙනවනම් මේ මටම දෙන්න කියලා. මොකද ඒක හොයාගන්න අඩුයි කියලා. ඒ සත්තු සාමාන්‍යයෙන් හොඳයි ටයිම් කරන මට මතක විදිහට හරියටම ෂුවර් නෑ. පැය 7ක් කියලා තමයි මම යාගෙන් ගත්තේ. නමුත් යාගෙන් ආයේ ගෙනිච්ච කට්ටිය පැය 9ක් එම හිටියයි කියලා කිව්වා. ඉතින් ඒ වගේ ලයින් එක හොඳ ලයින් එකක් ඒක. ඉතින් කොහොම හරි එළියට දාලා ඉන්න දවසක මේ එක්කෙනෙක් ඉස්සුණා. යාගේ පිටිපස්සෙන් අනිත් එක්කෙනෙක් ගියා. කොහොම හරි එක්කෙනෙක්ට නම් කුස්සා ගැව්වා කියලා හිතනවා මම. එදාම ඒ වෙලෙම අනිත් එක්කෙනෙක් කොහොම හරි පේන්නේ හිටියේ නෑ. මම හිතන්නේ ටික දවසක් බැලුවා. එයත් ආවේ නෑ ගෙදර. ඉතින් මම හිතන්නේ ඊට හදාගත්ත එයාට ෂොට් එක දෙන්න ඇති කියලා. ඉතින් වාසනාවකට හැම නරක දෙයකම අර කියන හැම අඳුරු වලාවකම රිදිරි එකවක් තියෙනවා කියලා. මම ඒකත් පෙන්නවා මම ඔයාලට. සත්තු දෙක ඉතින් ඒ විදිහට අවාසනාවන්ත විදිහට නැති වුණා. ඉතින් මගේ වාසනාවකට පැටව දෙන්නෙක් මට ඉතිරි කරලා තමයි ගියේ මහ දෙක. මේ ඉන්නේ කිරෙල්ලි, මේ ඉන්නේ කුරුල්ලා. තාම මේ කට්ටිය පැටව. පැටව කියන්නේ කල්ලි වැටීගෙන නැහැ. 6-7 වගේ ඉන්නේ කල්ලි. ඉතින් හරියටම හොඳටම 100%ක් හැදිලා නැහැ. මේ තාම හැදෙන ගමන් ඉන්න සත්තු. මේ පැටව දෙන්න ඉන්නවා. ඒ දෙන්නගෙන් මේ ඒ ලයින් එක කන්ටිනියු කරන්න තමයි ඉන්නේ. මං කල්පනා කරලම් මේ දෙන්න එළියටවත් දැම්මේ නැහැ, එළෙව්වේ නැහැ. මහා කරලා පැටව ගන්නම කියලා තියලා තිබ්බා. මොකද මෙයාලත් එක්ක ආපු අලු ජෝඩුව සුදු දෙන්නෙක් කියලා සුදු දෙන්නගේ එක්කෙනෙක් නැති වුණා. අලු දෙන්නම නැති වුණා. එක්කෙනෙක් දුන්නා මම. පහුගිය දවස්වල මේ අර මේන්ටේන්ස් කරන්න මට අමාරු හින්දා මේ සත්තු ගොඩක් අඩු කරා මම. ඉතින් මේ මම පෙන්නන්නම් මේ ඇවිල්ලා දැන් සත්තුන්ව දැන් මේක ගත්තොත් එහෙම මේ කෝපි ජෝඩුව ගත්තොත් එහෙම මේකේ ඇවිල්ලා මේ කුරුල්ලා විතරයි ඉන්නේ. කිරිලිට හම්බුණානේ ෂොට් එක. ඒතර මේ සාස්කින් මේ දෙන්නම හොටකොට මකුස් ලයින් එකේ වගේ තමයි. ඉතින් මේ එතකොට ඒ කිරිල්ලිව දැම්ම කෝපි එක්කෙනාට. කෝපි එක්කෙනා තනියෙන් හිටියේ. ඒතර මේ වගේ ජෝඩු මට මේ පෙයාර් කරද්දී තිබ්බ ලොකුම කරදරේ තමයි මේ දැන් මේවල මේකේ දැන් කෝපි ජෝඩුවේ හිටියේ. එතකොට
ඒ කිරිලි නැති වුණාට පස්සේ මෙයා වෙන එක්කෙනෙක්ට එන්න දෙන්නෙත් නැහැ. කූඩුවෙන් එළවන. ඒතර අර කට්ටිය දාලා මට ජෝඩු කරන්න වෙන් කරන්න ටිකක් අමාරු වෙලා තිබ්බේ. ඒතර මං ඒකට විසඳුමක් කියලා තමයි කරේ. දැන් මෙතන තට්ටු බක්කි 4ක් තියෙනවානේ. 4 සාමාන්‍යයෙන් හොඳ ලොකුවට තමයි තියෙන්නේ. ඊට පාසුවෙම තියෙනවා මෙතන. මේ එතකොට මම කරේ දැන් මේ වෙන් කරලා මේවා කරන හින්දා තවත් බක්කි ලොකු කරලා මේවා දැස්සෙම හොඳට ඊට පාසුව තියෙනවා. මේ හොඳ ඊට පාසුව තියෙන 4ක් තිබ්බ එක මං 3කට අඩු කරලා ඉවරලා මේ හොඳට ඊට පාසුව තියෙන විදිහට මෙතන දැන් මේ කට්ටිය දාලා ASCII වහලා තියෙනවනම් මේ ඊට පාසුව ඕනේනේ. මේ හින්දා මේ ඒක 4ක් කළා මෙයාගේ දොරවල් ටිකක් එකතු කරා. මේ මොකද සත්තුත් අඩු කරා. ඉතින් දැන් සත්තු බොහොම කීපයක් තමයි ඉන්නේ. ඔක්කොටම දොරවල් දැම්මා. දොරවල් දාලා ඉවරලා මෙතන මට අවශ්‍ය කරන සත්තු විතර මේකට දාලා ජෝඩු කරන්න මට කැම වෙලාවට විතරක් එළියට ඇරලා කණ්ඩ දීලා කණ්ඩ වතුර ටික ඔක්කොම බොන්න දීලා ඉවරලා නැවත අස්සර දාලා මම තමයි පෙයාර් කරේ. ඉතින් මේ වගේ තියෙනතර මේ හොඳට ඊට පස්සේ ඔක්කොම තියෙනවා. මේ සත්තු සාමාන්‍යයෙන් ලොකුයි. සාමාන්‍ය සත්තුන්ට වඩා මේ ප්‍රමාණයෙන් ලොකුයි මේ හෝමස්ලා. ඉතින් මේ සම්බන්ධව ඉතින් ඒතර මේ ඒ කට්ටිය ප්‍රමාණෙත් එක්ක බලන්න හොඳට ඊට පස්සේ තියෙනවා මේකෙන්. ඉතින් මෙයා ඇවිල්ලා අපේ මේ රේසින් කුරුල්ලා. ඉතින් good news එකකුයි bad news එකකුයි දෙකක් තියෙනවා. එකක් තමයි good news එක මම කියන්නම් මේ දෙන්න කාලයක් ඉතින් මේ දෙන්න පෙයාර් කරගන්න පුළුවන් වුණෙත් මේ වගේ වෙන් කරලා දාපු නිසා. නැත්තම් මේ ලොවෙජ් ජෝඩු වෙන්න එළිය හිටියොත් එහෙම. ඉතින් කොහොම හරි දැන් මේ බිත්තර මුරයක් දාලා තියෙනවා. ළඟදිම පැටව වෙයි මෙයාලගේ. මේ කුරුල්ලා මේ කිරිල්ලි මේ පේනවා කටට හොඳ මේ ලොකුයි කිරිල්ලි වුණත් හරි සාමාන්‍ය සත්තුන්ට වඩා හොඳට ලොකුයි. එයාලත් එක්ක හොඳට ඊට පාසු තියෙන විදිහට තමයි මේ බක්කිය හදලා තින්නවා. එතකොට බෑඩ් නිවුස් එක තමයි මේ පැටව ගොඩක් කට්ටිය කෝල් කරලා ඉල්ලලා තිබ්බා. රේසින් පැටව තමයි ඕනේ කියලා. ඉතින් අර මම රේසින් මේ පරිවි සම්බන්ධ කරපු වීඩියෝ එක සාමාන්‍යයෙන් ගොඩක් පිරිසක් නරඹලා තිබ්බා. ඒකෙන් තමයි ගොඩක් කට්ටිය හැදිලා මේ රේසින් හෝමර්ලා වෙනම පිරිසක් හැදිලා ඉන්න මේ රසිකයෝ ටිකක් පැටව ඉල්ලලා තිබ්බා. ඉතින් බෑඩ් නිවුස් එක තමයි මේ පෙයාර එක මම තියාගන්න ඉන්නේ මේ පාර කඩන පැටව පෙයාර එක. ඊට පස්සේ බලලා මම ඔයාලට සත්තු දෙන්න සලස්සන්නම්. මේ පළවෙනි මුවරේ හින්දා ඉතින් මේ සත්තු මම තියාගන්නවා. මොකද සතෙක්ට මොකක් හරි වුණොත් එම අදිසියෙම අයගා බෑකප් එකකට සත්තු නැහැ. මේ ඒකයි මේ එතකොට දැන් මේකේ බැලුවොත් එම මේකේ ඉන්න පාකිස්තාන් කුරුල්ලා විතරයි. මොකද මේ කිරිල්ලි නෑ. ඒතර මට දැන් හදිස්සියෙම අයගාව මේ බෑකප් එකට පෙයාර එකක්වත් පැටව ජෝඩුවක්වත් නෑ. මෙයාලට මේ පෙයාර කරන්න දාන්න. ඒ ලයින් එක පවත්වාගෙන යන්න. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ ගොඩාක් වංශ හදන්න නැතිව ඔයාලා දන්න ඉස්සර මම මේ සෑහෙන වංශ ටිකක් හැදුවා. ඒ මගේ ආසාව ඉතින් ඔක්කොම වංශ මේක එක බක්කි වල එක එක බක්කි වල එක එක වංශ දිලා ඒ වගේ කන්ටිනියු කරන් යන්න තමයි මගේ ආසාව තිබ්බේ. ඉතින් අර එක පෙයාර එකක් තමයි එක වංශෙන් තියාගෙන හිටියේ. ඉතින් කුරුල්ලා හරි කිරිල්ලි හරි මොකක් හරි සිද්ධ වුණොත් මට නැවත ඒ වංශේ පවත්වාගෙන යන්න ඒ ලයින් එක ගෙනියන්න සත්තු නෑ මම ගාව. ආයෙ හොයලා ගන්නත් පොඩ්ඩක් අමාරුයි ඒ එක වගේම ලයින් එක. ඒ හින්දා මං හිතුවා මේ වංශ කීපයක් හදන්නත් මේ ගොඩක් හදන්න නැතුව මේ වංශ දෙක තුනක් විතරක් හැදුවොත් මට ලේසි. බෑකප් එකට තියාගත්තා එක්කෙනෙක්ට මොකක් හරි වුණොත් එක්ක අසනීපයක් කියලා නැති වුණත් හරි උකුස්ස ගැව්වත් හරි මම ගාව ඒ වංශෙම තව එක්කෙනෙක් ඉන්නවනේ දාන්න. ඒ හින්දා වංශ ගොඩක් හදන්න නැතුව ටිකක් හදන්න කියලා මේ හිතුවා. ඉතින් ඒකම එතකොට ආයෙ පෙන්වන්න ඉන්නවා ඒක එක වෙනස්කමක්. ඉතින් අද උදේ බලද්දි මම හැමතැනම බිත්තර කටු තියෙනවා. ඒ බිත්තර කටු උදේද්දි වැටිලා තිබ්බා. මෙතන තිබ්බා. අනිත් එක මේක පෙන්වන්න ඕනේ විශේෂයෙන්ම මේක ඇවිල්ලා මෙතන තියෙන්නේ මේ අලු අඟුරු සහ අපි කිමු වැලි එතකොට බිත්තර කටු ගඩොල් කුඩු අනේ වගේ මේ මිශ්‍රණයක් එකතු කරලා මම කූඩ ඇස්සේ තියෙනවා. මොකද ඔය උකුස්සොන්ගේ කතන්දරේ හින්දා මේ පරිවි මං එළියට අරිනවා බොහොම අඩුයි. අවස්වරුවක බලලා නාවන්න කරන්න තියලා එළියට අරන. නැත්තම් එළවන සත්තු විතරක් මේ බලලා එළියට අරිනවා. එළනුන් විතරක් එළියට එළවනවා. ඊට පස්සේ මේ අනිත් අය එළවන්නේ නැහැ. මේ මොකද මේ පෞගේ දවස්වල ගොඩක් උකුස්ස නිසා මට අලාභානි සිදු වුණා. එතකොට එළියට ඇරියොත් තමයි මෙයාලා මේ වගේ මේ කියන්නේ මිනරල්ස් ಖನಿಜ ලවණ ඔයාලා දන්නවා. ඉතින් ගොඩක් කට්ටිය අලුතෙන් හදන කට්ටිය දන්න. කලින් ඉඳන්ම හදන කට්ටිය දන්නවා මේ මෙයාලා එළියෙන් වැලි කැටයම ඉඳලා කරන මේ අලු තියෙන එක අතේ මේ ඩස්ට් එක වගේ තියෙන්නේ. මෙයාලා නම් කෑම මේ ෆුල් එකක් දාලා තිබ්බේ. බොහෝ දුරට කාලා ගොඩක්. ඉතින් මේ හම්බෙන්නේ මිනරල්ස් හම්බෙන්නේ නැති හින්දා කූඩු අස්සේ නිතරම මේක දාලා තියෙනවා. කෑම නිතරම දාලා තිබ්බේ නැති උනාට මේකයි වතුර එක. එතන වතුර එක මේ
ඒක දාලා තියෙනවා මම නිතරම. මේකෙත් මේ ඒතර මේ මම බිත්තර කට්ට පෙන්නන්න ආවේ. අද උදේ මං හිතන්නේ මේක දැන් කඩලා තියෙන බිත්තරේ. මේකත් හෝමස්ලා තමයි. මේ බිත්තරේ දැන් උදේ කඩලා තියෙන්නේ. මේ දාලා තියෙන මේ කතුරු මුරුංග කොළ. ඒ කට්ටිය එක ගෙනියලා මේ කට්ටියට දාගෙන හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ කොළ ಜಾති දානවා මම වැලි දාලා තියෙනවා. ඒතර එළියට අරින්න නැති හින්දා ඒකෙන් ඒ එළියේ මේ පරිසර තත්ත්වෙන් මම කූඩාසේ නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ හින්දා තමයි මේ කොළ ಜಾති වැලි කැට ගඩොල් කුඩු බිත්තර කටු මේ තියෙන්නේ. මෙතන මේ බිත්තර කටු හැමතැනම තියෙනවා. මේ එයාගේ පැටව කඩලාත් දන්නේ නැහැ. පැටිය ඇවිල්ලා. මේක මේ දැන් කඩලා තියෙන්නේ. මෙන්න බිත්තර කට්ට. මේ දැන් කඩලා තියෙන්නේ. එතකොට මේක මුකුත් නැහැ හිස්. මේ සත්තු මම ගොඩක් අඩු කරා. මේ හිස්ස තියලා අනිත් එක මේ සත්තුකින් අස්සින්න එකත් මේ නතර වෙනවා. මොකද මේ මෙයාලට දැන් තනි සත්තු හිටියොත් මෙයා කූඩු අල්ල ගන්නවා. පෙට්ටි අල්ලගෙන පෙයාර වලට ගින් ඉන්න දෙන්නෙත් නැහැ. කොටා ගන්නවා කරදර කරන ඒ හින්දා. මේ ඒ කට්ටියට ඉන්න මම වෙනම මේවා ගාලා තියෙන්නේ. මේ වගේ පටි ගාලා තියෙන. ඒතර ලේසි. එතකොට ඒකම මේ මෙතනත් ගාලා තියෙන මේ උඩින් ඉඳන්ම. මේ ඉන්නේ අර කතන් එකක් දාලා ඉන්න හොලන්ඩ් කිරිල්ලික කුරුල්ලා. එතකොට මෙතන ඉන්නේ මේ මෙතන අර අවුවත් එක්ක වලට පේන්නේ නැතුව ඇති. මේ ඉන්නේ මේ වගේ මේ පෙට්ටි ගාලා තියෙන. ඒතර ඒ කට්ටිය ඒකේ ඉන්නවා. ඒතර මේ වගේ මේ බක්කි අල්ලගෙන ඒවා කරදර කරන්නේ අනිත් සත්තුන්ට. ඒතර ඒක එකක්. එතකොට මේකේ බලමු මේකෙත් පැටව ඇවිල්ලා ඇත්තේ. උදේ එද්දි නම් මේකේ පැටව ඇවිල්ලා තියෙනවා. එක බිත්තරයක් තියෙනවා අනිත් පැටියා ඉන්නවා. මේ සාස්කින් එකේ. එතකොට මේකෙත් මේ කිරිල්ලන පොඩ්ඩක් සැරයි. මේකෙත් පැටියා ඇවිල්ලා ඉන්නේ. ඒ දෙන්නගේ බිත්තර කට තමයි පෙන්නේ. ඉන්නේ. පැටියා ඇවිල්ලා ඉන්නේ. පැටියයි කුරුල්ලයි මේ බිත්තරේ තියෙනවා. ඉතින් එතකොට මම මෙයාලගේ කලින් මුරේ ආපු පැටව ටික පෙන්නන්න. පැටව එක්කෙනා ඉන්නේ. එක්කෙනෙක් මැරුණා. මේ ඉන්නේ යා. මේ කියන්නේ සාස්කින් වුණාට මගේ මේ සාස්කින් පෙයාරකින් කඩලා තියෙන තනිකරම කළු සත්තු. දැන් මේක බැජ් එකක් වගේ නිකන් මාලාරයට වගේ තමයි කඩලා තියෙන්නේ. බැජ් එක. මේ ඉන්නේ. හරි ලස්සන. අනිත් එක්කනත් මේ වගේ දර මේ මදර් කට් එකට ඇවිල්ලා තිබ්බ එයා නැති වුණා. එයා නිකන් මාලයක් වගේ ඇවිල්ලා තියෙන බෙල්ලේ. මාලාර බැජ් කියලා කියනවා. එක්කෙනෙක් කඩුවා. ඉතින් ලස්සනයි මේ පැටිය. කළු සුදු තටුත් සුදු. රට සුදු එකක් හරි ලස්සනයි. මේ කට්ටිය මේ ඉගිලෙද්දි හරි ලස්සනට ඉඳි. මේ අතර ඒ කුරුල්ලා මේ පෙයාරකම තියාගන්න කියලා තමයි බැලුවේ. එක්කෙනෙක් මැරුණා. ඉතින් මේ එක්කෙනා අපි තියාගන්නවා බෑකප් එකට. අතර මේ ඊයන් ජූඩු විතරයි ඉන්නේ. ඒකෙත් ආයෙ ඊළඟ මුරේ පැටවුවොත් ඒ ජූඩුවත් තියාගන්න. මේක සමර එක. මෙයාලගේ පැටව ඇවිල්ලා තියෙන්නේ. මේ සමර එකයි මේ මකුස් කුරුල්ලගේ පැටව ඇවිල්ලා තියෙන්නේ. අතර මම ඔයාලට පෙන්නන්න මේ ඉන්නේ. තද කළුවට තමයි ඇවිල්ලා තියෙන්නේ. එකක් තද කළු එකක් නිකන් මේ සිරිම පාටට ඇවිල්ලා තියෙන්නේ. සිරිම නෙමෙයි සිරිම පාටට ඇවිල්ලා තියෙන්නේ පැටව දෙක. එතකොට ඒ ටික තමයි මේ පෙයාරක මම පෙන්නුවානේ. කෝපි එක්කන සාස්කින් එක. මේ එතකොට අනිත් එක ඇවිල්ලා මෙයා මෙතන ඉන්නවා මේ සිනමන් මේකින්න සත්තු. මෙයාලගෙත් එක පැටියයි ඇවිල්ලා තියෙන්නේ. මේ ජෝඩුව බල්ටි ගන්නවා. මේ කරණම් ගන්න දෙන්නෙක් මේක. වාත් දන්නේ මේ තටු කපලනේ තිබ්බේ. තටු වැවිලා මේ ඉගිලෙද්දි තමයි දැක්කේ. උඩට ගියාම හුලම් පාරයි කුස්ස වහලට පාත් වුණා. මේ සෙට් එකම ඉස්සුණා. ඒතර තමයි දැක්කේ මේ කරණම් ගන්නවා. වැඩි ඉස්සුන්නේ වහල මට්ටමේ ඉඳන් මේ කරණම් ගගා තමයි හිටියේ. මේකෙත් එක පැටියෙක් ඉන්නවා. එක්කන ඉන්නේ ඒකේ. මේ ඉන්නේ මේ සිල්ලර පෙයාරක. මේ ඉන්නේ මේ තාත්තා මේ පැටියා. ඒකම මේ පෙයාරක දාලා තියෙන්නේ. සිල්ලර එක. එතකොට මම මේ පාර ආපු පැටව ටික පෙන්නන්න. මේ ඉන්නේ මේ කට්ටිය පැටව හැබැයි සාමාන්‍ය හොඳ ලොකුවට ඉන්නවා.
මේ පැටව මේ මහා මේ සුදුවාරු කුරුල්ලා දෙන්නත් එක්කවල දෙන්න මේක වගේ මේ දෙක එලවන්න කියලා තමයි තියාගන්නේ. මේ දෙක එලවන්න මම තියාගන්නවා. මේ එතකොට ආයෙන්නේ ආයෙ මෙතන ඉන්න මේ පාකිස්තාන් එකක් පැටියෙක්. එතකොට මේ ඉන්නේ මේ අර කෝපි එකේ පැටව. ඒ කට්ටියත් සාමාන්‍ය හොඳ සයිස් එක දෙන්න. සාමාන්‍ය හොඳ සයිස් එකට ඉන්න මේ සත්තු කෝපි එකේ එක්කෙනා. එතකොට මේ ඉන්නේ එකත් එක්ක ආපු අනිත් එක්කෙනා. මේක තමයි පෙයාර එක. අර අම්මා සාස්කින් ගතියක් තියෙන හින්දා මේ පුල්ලි ගතියක් තියෙන මෙයා මෙහෙම ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ මේ අවුවත් එක්ක හරියට පේන්නේ නැහැ. මේ දෙන්නගේ පැටව තමයි මම කලින් පෙන්නේ. කොයි වගේ එයිද දන්නේ නැහැ. මේ ඉන්නේ පෙයාර එක. මේ දෙන්න එක පෙයාර එක ඇවිල්ලා මේ සාස්කින් එකේ කෝපි එක්කෙනාගේ. එතකොට ආයේ සත්තු ඉන්නේ පෙන්නන්න මෙතන මේ ඉන්නේ තව එක්කෙනෙක්. මේ දෙක මම එලවන්න තියාගන්න මේ මොකද එලවන්නත් කට්ටිය නෑ සත්තු දීලා දැන් ටිකයි ඉන්නේ. ඉතින් මේ අලුතෙන් එන පැටව සාමාන්‍යයෙන් මේ එලවලා බලන්න ඕනේ. ඒ හින්දා එලවන්න තියාගන්න. තාම පැටව මේ කට්ටිය. මේ ඔක්කොම පැටව තාම. එතකොට ආයේ ඉන්නවා මේ මෙතන ඉන්න මේ බටර් එකක්. කොට මේකේ මේ ඇස් සුදු නෙමෙයි. මේ අලු පාට බටර් එකක් තියෙන ලයිට් අලු. ඇහත් ඒ වගේම තමයි සුදු නෙමෙයි. ලයිට් අලු පාටක් තියෙන ඇහත්. හරි ලස්සන මේ කොණ්ඩ එක්කෙනෙක්. කොට එක්කෙනෙක් එයත්. පොඩි සතෙක්. ඔය ටික තමයි අප්ඩේට්. ඉතින් පැටව මේ පාරත් දැන් මේ උඩ එකෙත් ඇවිල්ලා තියෙනවා, මේකෙත් ඇවිල්ලා තියෙනවා, මේකෙත් ඇවිල්ලා තියෙනවා. අරකෙන්ද නියමිතයි හෝමස්ලගේ. ඉතින් ඕක තමයි මේ පාර අප්ඩේට් එක. එතකොට මේ උලම් පාරක් වෙන හොඳයි. මේ දවස්වල පායන වැඩි මේ රස්නේ පහළවල රත් වෙනවා. මේ නිතර මේ හින්දා සත්තුන්ට ඔයාලා මේ නාවන්න තියන්න. එතකොට අර උෂ්ණ කෑම ඇට වර්ගෙම දෙන එක අඩු කරන්න. පුළුවන් නම් මුං ඇට ගණන් ඉතින් පුළුවන් නම් මුං ඇට ටිකක් අර සීතල ඇට වර්ග ටිකක් දෙන්න බලන්න මේ සත්තුන්ට. එතකොට ඒක තමයි ඉතින් ඒතර මතක් කරලා මේ වගේ ඔයාලා එළියට අරනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් කූඩු ඇස්සේ තියෙනවා නම් මේ වගේ මෙයාලා නිතරම කනවා. එතකොට ගිහිල්ලා ඔයාලා තේරෙනවා නිකන් ඉඳන් කොට කනවා. ඉතින් මේ බිත්තර කටු එතකොට ගඩොල් කුඩු මම දන්න දේ තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න මම කරන එක. බිත්තර කටු ගඩොල් කුඩු වැලි කැට පස් එතර කොළ ಜಾති පලා වර්ග සත්තුන්ට නිතරම කූඩු ඇස්සේ ඉන්නවා නම් දාන්න. කූඩුවෙන් එළියට ඇරියත් කමක් නැහැ. අපි ගමු වහලල් උඩ සත්තු වරනවා නම් ඒත් ඒ කටියට පලා වර්ග වැලි කැට ඇහිලා කන්න හම්බෙන්නේ නැහනේ. ලැබ් උඩ හදන කට්ටියට. ඒතර මේ වගේ ඒවල් දෙන්න. ඒතර සත්තුන්ගේ අර නිරෝගීකම මේ රැකෙනවා එකකින්. ඉතින් ඒක තමයි විස්තර. ඒ වගේම කූඩු නිතරම පිරිසිදු කරා. මේ කට්ටිය අහන දේවල් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ. කූඩු නිතරම පිරිසිදු කරගන්න, නාවන්න තියන්න. එතකොට උදේ හවස විතරක් කැම දෙන්න. නිතරම කූඩු වල කැම තියන්න එපා. සත්තු විතර කැම වලට අර කූඹි එනවා, ජරා වෙනවා. කැම වලට මුං ජරා කර ගන්නවා. එතකොට වතුර එක නිතරම තිබ්බර කමන්න. අපි වතුර එක නිතරම පිරිසිදු තියාගන්න බලන්න. එතකොට කැම උදේ හවස විතරක් දාන්න. අපි දාන්නේ එහෙමයි. එළවන සත්තු වෙනන ගොඩක් කට්ටිය එකපාරට කැම දාන්නේ. තේලවන්න නැතුව ගොඩක් වෙන පොඩි අය මාත් එක්ක කතා බහ කරලා ඉතින් තොරතුරු අහනවා. එයාලා වෙනින් තමයි ඉතින් මේවත් මේ දන්න පළපුරුද්දක් තියෙන මේ අද්දකින් තියෙන කට්ටිය අපිටත් අර අද්දකින් ඉස්සරින්ම සත්තු හදන කට්ටිය මොකුත් හිතන්න එපා. අර මල්ලිලා වෙනින් තමයි මම මේ කියන්නේ. මොකද ඒ කට්ටියත් ගොඩක් පිරිසක් බලනවානේ. ඉතින් එයාලාට තමයි මම කියන්නේ. ඉතින් එහෙනම් ඔය ටික තමයි මේ දවස්වල ඉතින් වැඩි එලවන්න සත්තු නැහැ. මේ උඩින් එක්කන නම් මම කොහොමත් හොඳ බුලට් එකක් එලවන්න. එයාම ඉතින් පරිස්සම් කරන වැඩි එලවන්න. එයාගෙන් එන පැටව එයාගෙන් අප පැටව තමයි මේ දෙන්න. මෙයයි ඔතන සුදු එක්කෙනෙක් හිටියේ එයයි. මේ ඉන්නේ. ඒ හින්දා පොඩ්ඩක් එලව බලනවා කොහොමද කියලා. මේ එතකොට ඒ ටික තමයි ඉතින් විස්තර. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද වීඩියෝ එකත් එක්ක මේ අලුතෙන් එකතු වුණු කට්ටිය මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා එකතු වෙන්න, like එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒක තමයි මට හම්බෙන ලොකුම සපෝට් එක. පහුගිය දවස්වල ගොඩක් කට්ටිය එකතු වුණා. අපි වගේම සහෝදරයෝ අයියලා මල්ලිලා මාමලා එකතු වුණා. ඉතින් ඔයාලා හැමෝටම ඉතින් අපේ ආදරේ පිරිනමනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් හරි සන්තෝෂයි. ගොඩාක් සන්තෝෂයි මම ඉතින් ඔයාලගේ පිරිසක් මට ලැබුණේ හින්දා වීඩියෝ එකෙන් මේ පරිවින්ද තමයි ඔයාලත් එකතු වෙන්නේ. ආදරේ මතක් කරන්න ඕනේ ඒක.
එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා.